හොඳ මිනිහෙක් වෙන එක දෙන්ම නවත්තනවා. ඒකෙන් ඔයාව මරණලා. ඇත්තරම විනාශ කර දානවා. අහගන්නවා මෙන්න ඕනම කෙනෙක්ව පාලනය කරන හැටි. පළවෙනි නීතිය. නිශ්ශබ්දතාවය තමන්ගේ ආයුධය කරගන්නවා. කවදාවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා කතා කරන්න එපා. ඕනවට වඩා දොඩවනකොට හරියට මෝඩයෙක් වගේ පේන්නේ. බලන්න වචන වලින් බලය නැති වෙනවා. හැබැයි නිශ්ශබ්දතාවයෙන් බලය ගොඩනගෙනවා. නිශ්ශබ්දව ඉන්නකොට පේන්නේ වඩා බලවත් කෙනෙක් වගේ. එතකොට අනිත් අය තමන්ගේ රහස් එළියට දානවා. මොකද යාලට ඔයාව තීරුම් ගන්න බෑ. හොඳයි. නිශ්ශබ්දතාවයේ ප්‍රගුණ කළාද? එහෙනම් ඊළඟ පියවරට සූදානම් වෙන්න. ඒ තමයි Tamanගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම මකා දමන එක. මතක තියාගන්න දයාව කියන්නේ දුර්වලකමක්. ඒක පාවිච්චි කරලා තමයි ඔයාව විනාශ කරන්නේ. සම්පූර්ණ ජයග්‍රහණය විතරයි වැදගත්. වෙන කිසිම දෙයක් නෙවෙයි. යේහු රජුගේ ක්‍රමය බලන්න. මුලින්ම එයා මිතුරෙක් වගේ රඟපෑවා. ඊට පස්සේ එයාගේ සතුරන්ව එක තැනකට එකතු කළා. අන්තිමට එයාලා උගුලට අහු වුණාම හැමෝම මරලා දැම්මා. එකෙක්ටවත් පැනලා යන්න ඉඩක් තිබ්බේ නැහැ. විශ්වාසය. හහ. ඒක මායාවක් විතරයි. පාලනය කරන්න ඕන දෙයක්. දැන් වෙලාව රැවටීම ප්‍රගුණ කරන්න. යාළුව පක්ෂපාතී කියලා හිතනාද? ඇත්තටම මිත්‍රත්වය කියන්නේ බොරුවක්. ඒකෙන් වෙන්නේ අනාරක්ෂිත වෙන එක විතරයි. යාළුව බලාගෙන ඉන්නේ ඔයාව පාවලා දෙන්න. නීතිය 14. මිතුරෙක් වගේ ඉන්න, හැබැයි ඔත්තුකාරයෙක් වගේ වැඩ කරන්න. එයාලගේ විශ්වාසය දිනා ගන්න. එයාලගේ රහස් සහ දුර්වලතා හොයාගන්න. ඊට පස්සේ ඒ දේවල්ම එයාලට විරුද්ධව පාවිච්චි කරන්න. මේක තමයි කටුක ඇත්ත. මේ ලෝකය කියන්නේ යුද පිටියක්. සටන් කලේ නැත්තම් ඔයා පරාදයි. දැන් යන්න. බැටළුවෙක් වෙන්න එපා. වෘකයෙක් වෙන්න. ගිහින් බලය අතට ගන්න.